මෙන්න මහත්තයා. මේ මම රුපියල් 1000ක් දෙනවා. රුපියල් 1000ක්? අනේ මල්ලි අද තාම හරියට බිස්නස් එකක්වත් උනේ නෑනේ. අනේ ඔයි මේ බොරු කියන්න බා. මම දැන් අතනින් එද්දින් බලාගෙන කී දෙනෙක්ට දුන්නද ඉන්දියාප්? මල්ලි මට පොඩ්ඩක් টয়ලට් එකට යන්න ඕනේ. ඔයාට පුළුවන් ද විනාඩි 5ක් කඩේට වෙලා ඉන්න? මේ ඔෆිස් ටයිම් එකේ හින්දා ගොඩක් මහත්තුරු මේ වෙලාවට එනවා. මට විනාඩි 5ක් දෙන්න හොඳේ. මෙතෙන්ට වෙලා ඉන්න. හරි හරි. ඉන් එනවා. මට ඉන්දියාප්පු මුලක්ද? සීයයි මහත්තයා. 100ක්? ඔන්න ඔය ටික 80ට දෙනවා හැමතැනම 80යිනේ ඉන්දියාප්පු මුලක් 80ට දෙනවා ඔය ටික. 80ට නම් දෙන්න බෑ මහත්තයෝ. ගහලා තියෙනවනේ 100යි කියලා. 100ට ඕන නම් 100ට අරගෙන යන්න. තියා ගන්නවා ඉතින් තමුසෙන් ඉන්දියාප්ප එක. විනාඩි 5කට කියලා ගිහිල්ලා පැය භාගයකටත් වැඩි. මොනවද ඔය මේ මල ජරා විකුණන ඉන්දියාප්ප කියලා ගහගෙන බලනවා මේකේ සම්බෝලේ පිලුණු වෙලානේ. තමුසෙන් පින්නට ගත්තේ නැහැ සල්ලි දීලා ගත්තේ. තමුස කාලා බලනවාක මේක අරගෙන. කාලා බලනවාක. මේ බලනවාක මේ ජරාව ඊ හදපුවාද මංග. තමුසෙම කාලා බලනවාක. මොනවද ඔයි කරන්නේ පිස්සුද? ඕයි තමුස මටද ඔයි කිව්වේ. තමුස කතා කරන්නවත් දන්නේ නැහැ නේ අයිසේ. තමුස කස්ටමර් සර්විස් කියලා දෙයක් ගහලා නැද්ද? මේවා මේ සල්ලි දීලා ගත්තේ පිනට ගන්න ආවේ නැහැ එකෙක්ගෙන්වත්. අනේ නෝනා මොකද්ද ප්‍රශ්නේ? මල්ලි මොකද්ද මෙතන උනේ? මේ මිනිස්සයාට කියලා දෙන්න හොඳට කතා කරන්න ඉගෙන ගන්න කියලා. අනේ සමා වෙන්න නෝනා. තමුසලාගේ මර ජරාව. සම්බෝලේ නම් නරක වෙන්න විදිහක් නැහැ. මේක කබල බැදලා තියෙන්නේ. දවල් 1 වෙනකම් මොකවත්ම වෙන්නේ නැහැ නෝනා. ඒත් නෝනාට මොකක් හරි අපහසුතාවයක් වුණා නම් අපිට සමා වෙන්න. මල්ලි මේ නෝනාගේ රුපියල් 100 ගිහින් අරන් එන්න. ඒ රුපියල් 100 මට ඕනේ නැහැ. මේ මට පොඩ්ඩක් මේ දවස්වල සෙමා මාරුව වගේ තියෙනවා. සමහර විට ඒ හින්දා මේ රහදන්නේ නැද්ද දන්නේ නැහැ. හරි ඒව දැන් වැඩක් නැහැ. මේ ඒ උනාට අපි සුන්දර කතා කරන්න ඉගෙන ගන්න බෑ. මල්ලි බිස්නස් කීයක් කරාද? එක බිස්නස් එකක්වත් කරගන්න බැරි වුණානේ. ඇත්තද? පොඩ්ඩක් එන්නකො මල්ලි මෙහාට යන්න මාත් එක්ක. කීයක්ද මල්ලි වට ඕනේ කිව්වේ? රුපියල් 1000ක් නේද? නෑ අක්කේ. මට සල්ලි එපා. අනේ අයි මල්ලි ඔයා එහෙම කියන්නේ? සල්ලි වේදම් කරන්න යන්නේ තප්පර ගාණක් වුණාට සල්ලි හම්බ කරන්න කොච්චර අමාරුද කියලා මට අද තේරුණා අක්කේ.